ඔබේ පින්බල මහිමෙන් ඔබට ලැබුණු වරම සකසා ගැනීමට සුදුසු ගුරුවරයෙක් තවම සොයනවාද? මේ වන විට ඔබේ වරම කවුරුන් හෝ සිර කර ඇතනම්, වරම කියා දෝෂයන් බල කර ඇතනම්, කැඹුරුම් සිර කර ඇතනම්, භූමියට වින කර ඇතනම්, ඔබ තවදුරටත් සිර නොවී නිසි ගුරුවරයෙකු සොයා යා යුතුව ඇත. වෙන වරමක් හදාගන්න යනකොට නිසි ගුරුවරයෙක් තෝරගන්න. හරි ගුරුවරයෙක් තෝරගන්න. නැතුව ඔබ දේවාල හොයාගෙන යන්න එපා. ඔබ ඔය දේවාලයක් තෝරා ගන්නව නම් ඔබ අනිවාර්යෙන් අවධානය යොමු කරන්නේ දේවාලේ ඉන්න කෙනාට ඔබට ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද කියන කාරණේ. යෝධනන් හට පිහිටවීමට ඔබ ලද වරම නිසි ලෙස සකසා දීම අප ලද වරමේ කාර්යයයි. අයිබෝන් ලැබුව සිංහල අලුත් අවුරුද්ද ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ වරම් හැදීම කියන කටයුත්ත ඇතුලේ අද ලංකාවේ අපිට හමු වෙන බොහෝ වරම් දරුවන් දීර්ඝ කාලීනව දේවාල වලට ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ එකම දේවාලයකට සතිය ගානේ හෝ වේවා මාසෙ ගානේ හෝ වේවා දීර්ඝ කාලින අවුරුදු සමහර මේ ළඟදි මට ගැහණු දරුවෙක් හම්බුණා අවුරුදු 6ක් දේවාලයකට ගිහිල්ලා. තාමත් හැබැයි එයාගේ වරම හදලා දීලා නැහැ. ඉතින් ඔන්න ඔය වගේ මේ ලංකාවේ සමහර දරුවෝ ඉන්නවා. දීර්ඝ කාලිනව දේවාල වලට යනවා, තේවා කටයුතු වලට සහභාගී වෙනවා, වන්දනාමාන කටයුතු කරනවා, දේව පූජා කටයුතු කරනවා, ගොටුතටු පූජාවන්ට සහභාගී වෙනවා. නමුත් අපි කියන්නේ තාම යාලට වරම හදා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මට ඔයාලත් එක්ක අද වීඩියෝ එකෙන් කතා කරන්න අවශ්‍යතාවය තියෙන්නේ ඇත්තටම මේ වරමක් හදන්න කොච්චර කල් යනවද? අපි කියන්නේ වරමක් හදා ගන්න අවුරුදු ගණන් කල් යනවද? නැත්නම් අපිට මේක අපි කියන්නේ දවසින් දෙකකින් හදා ගන්න පුළුවන්ද? ඉතින් මෙන්න මේ ගැන අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරනවා. ඊට අමතරව මම ඔයාලට තව එක කාරණයක් ගැන කතා කරනවා. ඒක තමයි අපි කියන්නේ මේ වරමක් හැදුවාට පස්සේ මේ වරම වැඩ කරන්න කොච්චර කල් යනවද කියන කාරණා. ඉතින් උදාහරණයක් විදිහට අපි කියමුකෝ අද ඔයාලගේ වරම හැදුවා කියලා. එතකොට මේ හදපු වරමෙන් ඔයාලට සාත්‍රයක් කියන්න, පවුලේ දෙයක් බලා ගන්න, තමන්ගේ දෙයක් බලා ගන්න කොච්චර කාලයක් ගත වෙනවද? මෙන්න මේ කාරණේ ගැන අද මම වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති කට්ටිය ඉන්නවා නම් අපේ channel එකත් එක්කත් එකතු වෙන්න. මොකද දාන අලුත් වීඩියෝ ඔයාලට බලන්න කරන්න පුළුවන්. මොකද වරම් තියෙන බොහෝ දෙනෙකුට ගැටලු තියෙනවා. ඒ කියන්නේ දෛනිකව ඇති වෙන ගැටලුත් තියෙනවා. තමන්ගේ වරම ගැන තමන්ට මූලික අපි කියන්නේ දරුමක් ලැබෙලා නැති වරම් දරුවෝත් ඉන්නවා. ඒක නිසා ඔබ අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. දාන හැම අලුත් වීඩියෝ එකක්ම එතකොට ඔබට බලන්න කරන්න පුළුවන්. හරි. අපි මූලිකවම කතා කරමු මේ වරමක් හදාගන්න කොච්චර කල් යනවද? අන්න එතනින් ඉඳන් අපි පටන් ගෙන යමුකෝ. අද දේවාලවල අපි කියන්නේ දෛනිකව බොහෝ වරම් පූජාවන් පැවැත්වෙනවා. කියන්නේ පුද්ගලික දේවාලවලත් එහෙමයි, මූලස්ථාන දේවාලවලත් එහෙමයි. නමුත් මේ දේවාලවල පැවැත්වෙන වරම් පූජාවලදී අපි දන්නවා පණුරක් අය කිරීමක් කරනවා. එතකොට පණුරක් අය කළා තමයි මේ වරම් පූජාව තියලා වරම හදලා දෙන්නේ. හැබැයි මෙහෙම හදාගන්න වරම් දරුවන්ට වරම හදලා ඉවර වුණාට පස්සේ දේවාලෙ ඉන්න කප්මහතුරු මෑණිවරු කියන කාරණයක් තමයි ඔයා ගෙදර ගිහිල්ලා පහන තියාන යන්න. එතකොට ඔයාට ඥාතියයි. එහෙම නැත්නම් අපි කියනවා බෝධි පූජා ටිකක් තියාගන්න. සමහර විට බෝධි පූජා 7ක් 21ක් තියාගන්න. එතකොට ඔයාගේ ඥාතියයි. එහෙම නැත්නම් සමහර අයට කියනවා ඔයාගේ ඥාතියට පින්මදි. ඒක නිසා පින් දහම් කටයුතු ටිකක් කරන්න. එතකොට හරියයි. තවත් සමහර අයට දෙන උපදේශයක් තමයි ඔයාට මේ වරම තේරෙන්නේ. ඔයා භාවනා කරන්න. එතකොට ඔයාගේ මේ වරම හරියයි. සහ තවත් කියන කාරණයක් තියෙනවා ඥාතිය ඇවිල්ලා කරන්න ඕන දේ ඔයාට කියයි. ඊට පස්සේ ඥාතියත් එක්ක කතා කරගෙන වැඩ කරන්න. සහ සමහර අය කියලා තියෙනවා මෙතනින් එහාට නම් අපිට කරන්න දෙයක් නැහැ. ඔයාම තමයි ඔයාගේ වරම තේරුම් අරන් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේවා ඔක්කොම කියන්නේ මේ වරම හදලා ඉවරුණා. ඒ කියන්නේ වරම් පූජා තියලා දේවාල වල කට්ටිය පඬුත් අරගෙන ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි ඔයාලට මේ කටයුත්ත යාලා කියන්නේ. ඉතින් ඒ වෙලාවට ඔයාලා අවබෝධ කරගන්න ඕන දෙයක්, තේරුම් ගන්න ඕන දෙයක් තමයි එහෙනම් මොකක්ද අපි මේ වරම කියලා හැදුවේ? දැන් මේ දේවාලයකට ගිහිල්ලා අපි මේක හදාගන්නේ මේක තියෙන ගැටලුව निराකරණය කරගන්න ඕන නිසානේ. එතකොට හදනවා කියලා හදලා ඉවරුණාටත් පස්සේ ඔයාලගේ ගැටලුව निराකරණය වෙන්නේ නැත්තම් ඒ කියන්නේ පැහැදිලිවම කියනවා නම් වරම වැඩ කරන්නේ නැත්තම්. එහෙම නැත්තම් අපි කියනවා ඔයාලට වරමෙන් කිසිම දෙයක් බලා කියා ගන්න හැකියාව නැත්තම් ඥාතිය ඇවිල්ලා කතා කරන්නෙත් නැත්නම් දැන් සමහර දරුවෝ ඉන්නවා භාෂාව වරම් තියෙන කට්ටියට ලොකුවට ප්‍රශ්නයක් තියෙනවා භාෂාව වැඩ කරාට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඥාතිය සිංහලෙන් කතා කරන්නේ නැහැ. ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා හදනවා කියලා හැදුවාට අන්තිමේට ඔයාලට කියලා යවනවා. අර මං අර කලින් කියපු කාරණේ ගෙදර ගියාට පස්සේ මේ පහන් තියාන යනකොට එහෙම නැත්නම් අපි කියන්නේ ඥාතියට පින්මදි
එහෙම නැත්නම් තව මාස ගාණක් තියෙනවා. ඒ අපි කියන්නේ යම් කාලයක් යන්න ඕනේ. ගියාට පස්සේ තමයි අවසර හරියන්නේ. ඉතින් ඕවා ඔක්කොම මේ ඔබේ මුදලුත් අරගෙන ඔබට වැඩක් කළා ඉවරනාට පස්සේ කියන කාරණා. ඉතින් ඕවට මට අර කියන්න තියෙන්නේ මේ මිනිස්සු තමන්ගේ නොහැකියාව වහගන්න ගැලවිච්චාවට කියන කතාවල් තමයි ඕවා. ඉතින් ඒක නිසා ඔබ වරමක් හදන්න යනකොට මුලින්ම හරියට වරම් පරීක්ෂාවක් කරගන්න. තමන්ගේ ඉන්න ඥාති ටික ගෙන්නලා කතා කරන්න පුළුවන් කෙනෙක්. තමන්ගේ වරම ගැන හරියට පැහැදිලි කරලා අවබෝධ කරලා දෙන්න පුළුවන් කෙනෙක්. සහ තමන්ට තමන්ගේ ගැටලුවක් අහලා කරලා ප්‍රශ්නයක් විදියට අහලා කරලා හරියට निराකරණය කරගන්න. එහෙම නැත්නම් උපදේශයක් ගන්න පුළුවන් දැනුම තියෙන ගුරුවරයෙක් තෝරගන්න. එහෙම නැත්නම් තමන්ට වෙන්නේ ඔය වරම් හදලා ඇත මම අපි කියන්නේ වරම හදාන ආවට පස්සේ නැවත ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. අපි කියන්නේ සමහර අයට කතා කරන්නේ නැහැ. කෝල් එකක් ගත්තත් නම්බර් එක බ්ලොක් කරලා දානවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක නිසා මම මේ කියන්නේ මේ වර්තමානයේ පේන්න, දකින්න, අහන්න අපිට ලැබෙන දේවල්. ඉතින් ඒක නිසා ඔබ හරියට ගුරුවරයෙක් තෝරගන්න නැති වුණොත් ඔබට අපි කියන්නේ වරම හදාගත්තාට පස්සේ ඇති වෙන ප්‍රශ්න ගැටළු වලට තමන්ට පිටක් ගන්න කෙනෙක් නැති වෙනවා. ඉතින් අපි තව එක කාරණයක් ගැන මම කතා කරා. අර අපි කියන්නේ මේ වරමක් අපි කියන්නේ හදාගන්න. ඒ කියන්නේ වරම හැදුවාට පස්සේ මේක හරිනම් ඒ වෙලාවෙම වැඩ කරන්න ඕනේ. අපි දැන් අපි දේවල් එක වරමක් හදනවානේ. අපි වරම හදලා ඉවර වුණාට පස්සේ හදලා ඉවර වෙච්ච ඉඳන් වරම වැඩ කරන්න ඕනේ. ඉතින් ඔබේ වරම හදන කෙනාට හැකියාව තියෙන්න ඕනේ ඔබේ වරම හැදුවාට පස්සේ ඔබේ ඥාති ටික ගෙන්නලා ඒ වෙලාවෙත් කතා කරන්න. සහ ඒ වෙලාවේ සාත්‍රයක් කියවලා අරින්න. දැන් උදාහරණයක් විදිහට ඉසිවර අරන අපි අපේ උත්සශක්ති විද්‍යායතනයේ මගින් අපි වරම හදන දරුවන් වරම හදලා ඉවර වුණා ගමන් අපි යාගේ ඥාති ගෙනල්ලා අපි සාත්‍ර කියවනවා. කියවලා තමයි ගෙදර අරින්නේ. ආයෙ මේක ගෙදර ගියාට පස්සේ හරියයි. අපි කියන්නේ බෝධි පූජා තිබ්බට පස්සේ හරිය. එහෙම කතාවක් නෑ. අනිත් එක ඔබ මතක තියාගන්න ඥාතියෙකුට පින්මදි නම් එයාට වරම අවසරයක් හම්බෙන්නේ නැහැ. පින් තියෙන නිසා ඔබේ ඥාතියින්ට වරම් අවසරයක් හම්බෙලා අපි යාට වරම් ඥාතියෙක් කියලා කියන්නේ. මොකද පින් නැති ඔය പ്രേතාත්මවල ඉන්න කට්ටියගෙන් වරම් හදන්න බෑ. ඉතින් ඒක නේ අපි ඉස්සෙල්ලා වරම් පරීක්ෂාවක් කරලා බලන්න මේක වරමක්ද නැද්ද කියන එක. ඉතින් වරම් පරීක්ෂාවේදී මේක හරියට වරමක් නොවේ කියන කාරණේ ඔබට නොකියුවොත් ඊට පස්සේ එතනින් එහාට වෙන ප්‍රශ්නයක් තමයි අපි කියන්නේ වරම් අවසර නැති. අපි කියන പ്രേතාත්මවල ඉන්න කට්ටියගෙන් වරම් හැදුවොත් එimhe සාත්‍රයක් තියා අඩුම තරමින් තමන්ගේ දිනුවත් සලසා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මූලිකවම හරියට වරම් පරීක්ෂාවක් කරගන්න. එතනින් එහාට වරම හදාගන්න. වරම හැදුවොත් හදපු වෙලේ ඉඳන් වරම වැඩ කළ යුතුයි. ආයෙ මේ ගෙදර ගියාට පස්සේ ඥාතියේ ඒ කතාවක් නැහැ. හැදුවා නම් එතනම ඥාති ගෙනල්ලා සාත්‍ර කියලා තමන්ගේ වරම බල කරලා වරම සත්‍ය කරලා ඒ වැඩ ටික කරගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකේ මම මේ අලුත් අවුරුද්දේම ওই ටික ඔයාලට කිව්වේ නැත්තම් මේ උදාවිච්ච සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ඔයාලා නැවත මේ අපි කියන්නේ මේ රැවටිල්ලට භාජනය වෙනවා. අපි කියන්නේ මේ ලංකාවේ ඉන්න අපි කියන්නේ දැන් කණ්ඩායම් වශයෙන් බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි කියන්නේ තරව්කාරයෝ වගේ. කියන්නේ එයාලා හරි පුළුවන් කියලා ඔයාලා වරන් යන්නේ වෙන කෙනෙක් ළඟට. වෙන කෙනෙක්ට දාලා තමයි වරම හදවන්නේ. ඉතින් අර ඒ වගේ කීය හරි බෙදා ගන්න අපි කියන්නේ බ්‍රෝකර්ලා වගේ මිනිස්සු අද ඉන්නේ. ඉතින් ඒක නිසා හරියට දැනුම අවබෝධය තියෙන ගුරුවරයෙක් සම්බන්ධ කරගෙන වරම හදාගන්න. විශේෂයෙන් මට යම් කාරණයක් කියන්න තියෙනවා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙලා වරම් හදාගත්ත සියලු දරුවන් අද ඉතා හොඳින් දේවල් කටයුතු කරගෙන. එතකොට අනිත් කාරණේ තමයි අපින් වරම් හදාගත්ත කිසි කෙනෙක් අපි අතාරින්නේ නැහැ. කියන මගදී හලන්නේ නැහැ. අපි සම්පූර්ණ වරම හදලා එතනින් එහාට ගියපුවාම භූමියේ යහන් ටික බල කරලා අපි කියන්නේ අවසරයන් ටික හරියට අරන් දීලා මූලස්ථාන ටික හරියට වන්දලා මූලස්ථාන මුළු අරම අවසර ටිකත් අරන් දීලා අපි සියලු කාරණා කරලා සාත්‍රාත් කියවලා ඔක්කොම කරවනවා. ඉතින් කරවලා තමයි අපි ඉතින් එහාට වැඩ පටන් ගන්න. ඉතින් වැඩ පටන් වැඩ කරගෙන යනකම Tamanට නොතේරෙන දෙයක්, නොදන්න දෙයක්, අලුත් දෙයක් මොනවා හරි තියෙනවා නම් අපි ඒකට අදාළව අවශ්‍ය උපදෙස් ටික දීලා මඟ පෙන්වීම කරලා ඒ සියල්ලත් අපි කරනවා. ඉතින් ඒක නිසා වරමකට අදාළව ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් සහ මෙච්චර කාලයක් වරම හදාගන්න බැරි වෙලා තියෙනවා නම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. මොකද අපි එක දවසින් වරම හදලා දෙනවා. මෙන්න මේ කොටස ඔබ හොඳට අවධාරණය කරගන්න, ඔළුවේ තියාගන්න. අපි එක දවසින් වරම හදලා දෙනවා. ඔබට හරියට වරම අවසරයක් තියෙනවා නම් අපිට වරම හිර වෙලා තිබ්බත්, ඥාතීන්ට ප්‍රශ්න ගැටලු ඇති වෙලා තිබ්බත්, කඳට කැවිච්ච පෙවිච්ච දේවල් තිබ්බත්, වින බන්ධන තිබ්බත් ඒවා ප්‍රශ්නයක් නැහැ. අපිට ඒව ඔක්කොම ඒ ගැටලු निराකරණය කරලා දෙන්න පුළුවන්. ඉතින් තනි දවසින් අපි වරම හදලා එක දවසින් වරම හදලා සාත්‍ර කියවලයි අපි ඔයාලව ගෙවල් වලට හරින. ඉතින් ඒක නිසා
විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙන්න. මොකද අපි අද ඊයක දේවාල කරන්න පටන් අරගෙන මේ අවුරුදු 8ක් පුරාවට අපි දේවාල කටයුතු කරනවා. අපි කියන්නේ දහස් ගණන් වරම් දරුවෝ අපි අද සමාජයට බිහි කරලා තියෙනවා. රටේ බොහෝ තැන්වල අපි කියන්නේ බොහොම ප්‍රසිද්ධියට පත් වෙලා වැඩ කටයුතු කරගන්න වරම් දරුවෝ ඉන්නවා. අපෙන් වරම් හදාන්න ගිය අය. ඒක නිසා ඔබට වරමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම් මෙච්චර කල් හදාගන්න බැරි වෙලා තියෙනවා. අපි කියන්නේ හොරුන්ට අහු වෙලා, වංචාකාරයින්ට අහු වෙලා, වරමක් තීර වෙලා අපි කියන්නේ නැති කරදර ප්‍රශ්න ගැටලු ඇවිල්ලා තියෙනවා නම් සම්බන්ධ වෙන්න අපිත් එක්ක අපි වරම් පරීක්ෂාව කරලා දෙනවා. එතනින් එහාට අපි ඔබේ වරම හදලා කරලා දෙනවා. නැවතත් පුන කියන අපි එක දවසින් වරම හදනවා. සහ සාත්‍ර කියවලයි අපි හරින්නේ. මොකද හැදුවනම් හදපු වරම අපි ඔයාලට පෙන්නලයි හරින්නේ. ඉතින් ඒක නිසා හරියට ඔයාලගේ ඔළුව පාවිච්චි කරගන්න, දැනුම පාවිච්චි කරගන්න, තවත් හොරුන්ට අහු වෙන්න එපා. අමාරුවෙන් දුක් මහන්සියෙන් උපයාගත්ත මුදල හොරුන්ට ගිහින් පූජා කරන්න එපා. ඒ නිසා හරි තැනක් අල්ලගෙන වරම හරියට හදාගන්න. වරමට අදාළව ගැටලු තියෙනවා සම්බන්ධ වෙන්න අපිත් එක්ක. අපේ දුරකථන අංකය මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් කතා කරලා එන්න දිනයක් වෙලාවක් වෙන් කර ගැනීමක් කරගන්න ඕනේ. ආවට පස්සේ අපි වරම් පරීක්ෂාව කරලා එතනින් එහාට ඉස්සෙල්ලා අපි ඔයාලට වරම ගැන කියලා දෙනවා, උගන්වනවා. ඔයාලා නොදන්න දෙයක් තියෙනවා නම් අපෙන් අහලා කරලා ඔයාලට निराකරණය කරගන්න පුළුවන්. එතනින් එහාට තමයි අපි ඔයාලට වරම හැදීමේ කටයුත්ත කරලා දෙන්නේ. ඉතින් බොහොම සාධාරණ පඬුරකට, දැරිය හැකි පඬුරකට අපි වරම් හැදීම මේ ලංකාවේ කරනවා. අපි කියන්නේ කොහෙවත් නැති පඬුරකටයි අපි වැඩ කටයුතු කරලා දෙන්නේ. මොකද අපෙන් වරම හදන්න කියන පඬුර වෙන කිසිම තැනකින් ඒ පඬුරට ඔයාලට වරම හදා ගන්න වෙන්නේ නැහැ. මොකද ඒක අපි හොඳ ආකාරවම දන්නවා. අවුරුදු ගණන් කලින් අපෙන් වරම් හදාගෙන, අපින් වරම් බලාගෙන ගිහිල්ලා අපෙන් වැඩ නොකරගත්ත වරම් දරුවොත් දැන් ආයේ අපි කියන්නේ අපිට කතා කරලා අපි ළඟට එනවා. මොකද සමහර විට දා අපි කියපු පඬුර වගේ 10 12 ගුණයක පඬුරක් දැනට වියදම් කරගෙන තමයි නැවතත් අවසානයේ අපි ළඟට එන්නේ. ඉතින් ඒක නිසා හරි කෙනෙක් ළඟට සම්බන්ධ වෙන නැවත කියනවා. ඉතින් ඔබ අපිත් එක්ක එකතු වෙනවා නම් අපිට ඇමතුමක් ලබා දෙන්න, දීලා වරම් පරීක්ෂාවට දිනයක් ඉල්ලා ගන්න, ඇවිල්ලා වරම් පරීක්ෂාව කරගන්න. ඉතින් එහාට අපි ඔබේ වරම හදලා කරලා දෙන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම්, හරි ඔබට අහන්න කරන්න දෙයක් තියෙනවා නම් හරි අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපගේ YouTube channel එක තියෙනවා ඉසිවරණ කියලා සිංහලෙන් ගහන්න YouTube එකේ. එතකොට Facebook එක තියෙනවා ඉසිවරණ කියලා Facebook එකේ සිංහලෙන් ගහන්න. මගේ Facebook එකක් තියෙනවා, page එකක් තියෙනවා, YouTube එකක් තියෙනවා. ඉතින් සම්බන්ධ වෙන්න අපිත් එක්ක. ඉදිරියටත් ඔබට වැදගත් වෙන වීඩියෝ කිහිපයක් ඉදිරි දින දෙක තුන අපි ඉදිරිපත් කරන්න. එහෙමනම් ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි.